12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනුෂාවී බැද්ද. දේශගුණික සුහුරු වාර්ය කෘෂිකර්ම ව්‍යාපෘතියේ කාර්යයන් ක්‍රියාත්මක කරවීමට සහාය වන ලෝක බැංකුව උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාත් ව්‍යාපෘති ප්‍රගතිය නිරීක්ෂණය කරයි. එම බැංකුවේ දූත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරති. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන බාධාවන්ට පිළියම් යෙදීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඇති වූ බලපෑම පිළිබඳ කරුණු සොයා බැලීම ඔහු ප්‍රධාන ලෙස සිදු කරති. මෙම කටයුතු සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් සපයයි. වියලි කලාපයට අයත් පළාත් 6ක ගොවිජන සේවා මධ්‍යස්ථාන 47ක් කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව්, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ හම්බන්තොට එම දිස්ත්‍රික්ක වේ.